මම ළඟදී අත්දැක්ක සිදුවීමක් නිසා මට හිතුණා පොඩි දරුවෝ ඉන්න අම්මලට මේ පණිවිඩය දෙන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ මට ගමනක් යන්න සිදු වුණා දුම්රියෙන්. මොකද තවත් දුම්රිය ස්ථානයක් අසල තමයි මට අවශ්‍ය තැන තිබුණේ. ඒක නිසා මම කල්වේල ඇතුව ස්ටේෂන් එකට ගිහිල්ලා බලාගෙන ඉන්නකොට අන්තිම මොහොතේ වගේ එක අම්මා කෙනෙක් පොඩි දරුවෙක් අතින් ඇදගෙන, ඒ කියන්නේ පාසල් යන පොඩි දරුවෙක්ව ඇදගෙන ස්ටේෂන් එකට ආවා. දැන් දුම්රිය ආපු ගමන් එය කලබලෙන් නැගගත්තා. නැගගෙන අපි මම වාඩි වෙන සීට් එකට ඉස්සරහ සීට් එකෙන් වාඩි වුණා දරුවත් එක්ක. එතකොට මගේ සීට් එකේ තව මහත්මියක් වාඩි වෙලා හිටියා. දැන් වාඩි වෙච්ච වෙලේ ඉඳලම මේ අම්මා අර දරුවට ටොපු අනිනවා, කනමිල් කරනවා, මොනවදෝ හිමින් කියනවා. දරුවා ඇස්වල කඳුළු පුරෝගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මට ඒක බලාගෙන ඉන්න බැහැ. නමුත් මට ඕන ඒක නොපෙනුනා වගේ ඉන්න කරගන්න මට බැහැ. මං අහක බලනවා, බැලුවට මට මේ පැත්ත වැලෙනවා. මොකද පොඩි දරුවෙක්නේ. ඉතින් ඒ අම්මා ආවේගෙන් ඉන්න නිසා එයි කියලා අහන්නත් බැහැ. මට ඒක කරගන්න බැරි වුණා. නමුත් අර මගේ ළඟ හිටපු මහත්මයා අන්තිමේදී කතා කළා. එයා ඇහුවා, පොඩ්ඩක් hina වෙගෙන ඇහුවා, මොකද වෙලා තියෙන්නේ? දරුවා මොකද කරලා තියෙන්නේ? මොකද වැරද්ද කරලා තියෙන්නේ කියලා ඇහුවා. ඉතින් මුලින්ම ඒ අම්මා ටිකක් ඇඹරි හිටියා. ඊට පස්සේ කතාව කිව්වා. දැන් අර මහත්මයා අහගත්තු තොරතුරු වලට අනුව මේ දරුවා ඉගෙන ගන්නේ පෞද්ගලික පාසලක. 2 වසර ඉගෙන ගන්න දරුවෙක්. අම්මා රැකියාවක් කරන්නේ තාත්තා පෞද්ගලික ආයතනයක ලිපිකරුවෙක්. එතකොට දරුවා ගෙදරදී පීනන්න දන්නේ නැහැ. දැන් 2 වසරනේ. එතකොට මේ පාසලේ සඳුදා ඒගොල්ලන්ට ස්විමින් පීරියඩ් එකක් තියෙනවා. පීනන්න පීරියඩ් එකක් තියෙනවා. එතකොට මේ පීරියඩ් එකේ දැන් 1 වසරෙත් පීනලා දැන් 2 වසරට ඇවිල්ලානේ. දැන් පීන ගන්න පුළුවන් ටික. පීනන්න පුළුවන්. හැබැයි මේ හැම සතියෙම මේ පීනන පීරියඩ් එකේදී කීප දෙනෙක් ඉන්නවා තරඟෙට පීනනවා. හැමදාම එක වෙන අය ඉන්නවා, එක්කෙනෙක් ඉන්නවා, 2 3 වෙන අය එහෙම ඉන්නවා. එතකොට මේ දරුවා සාමාන්‍ය විදිහට පීනනවා මිසක් අර තරඟ කරුවන් එක පීනන්න යන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ අම්මට. ඇයි අර දරුවන්ට තරඟෙට පීනලා 1 2 වෙන්න පුළුවන් නම් ඇයි මෙයාට බැරි කියන එක. මට ඇත්තටම මහා පිළිකුලක් ඇති වුණා මේ අම්මා ගැන. ඇත්තටම මම හිතන්නේ අර මහත්මයාටත් ඒක ඇති වුණා. ඊට පස්සේ මහත්මයා ඇහුවා ඒ අම්මගෙන් අම්මට පීනන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට ඇහිනා වෙලක නෑ මට පීනන්න බෑ. මම කවදාවත් පීනලා නෑ. එතකොට ඇහුවා ඔබේ සැමියාට පීනන්න පුළුවන්ද? එතකොට කියනවා නෑ එයාටත් ලොකුවට බෑ. ওই ට්‍රිප් එකක් වගේ ගියාම ওই වැවක ටිකක් යන්තම් පීනලා එන්න පුළුවන්. ඒ හැටි බෑ කිව්වා. එතකොට අර මහත්මයා ඇහුවා ඔබටත් පීනන්න බැරි නම් ඔබේ සැමියාත් පීනන කෙනෙක් නෙවෙයි නම් ඔබ කොහොමද මේ පොඩි දරුවාට කියන්නේ තරඟට පීනන්න කියලා? එතකොට ඒ අම්මා කියනවා ඇයි ඉතින් අනිත් අයට පීනන්න පුළුවන් නම් මෙයාට පීනන්න බැරි? බලන්න ඒ පිළිතුර ඇතුළෙම එය මොන තරම් ආත්මාර්ථකාමී කෙනෙක්ද කියලා. ඒ කියන්නේ අපි බෞද්ධ විදිහට දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නානත් කායෝ නානත් සංඥා කියලා. නේද? එතකොට කියන්නේ අපි එක එක්කෙනා එක එක දක්ෂතා වලින් යුක්තයි. එතකොට අපි එක එක්කෙනාට එක එක්කෙනා වෙනස්. ඒ කියන්නේ හැකියාවන්ගෙන් සිතුම් පැතුම් වලින් සියලුම දේවල් වලින් එක්කෙනෙක් තව කෙනෙකුට වෙනස්. එතකොට මේ මූලික දේවත් මේ අම්මා දන්නේ නැහැ. දැන් ඇය හිතන්නේ පෞද්ගලික පාසලකට යන්නේ මුදල් දීලා. එතකොට දැන් මේ දරුවව මෙහෙම දානවා. දරුවට මේ දේවල් පුළුවන් වෙන්න ඕන. මේක තරඟයක්. තරඟෙන් අපි දිනන්න ඕන. මේ හිතන්න කොයි තරම් අමානුෂිකද කියලා. දැන් පීනලා ඉවරයි. එතකොට මේ ගෙදර යන්න ආපු වෙලාව මේ සෙනග අතරේ මේ තැන නොතැන නොබල මේ පොඩි දරුවට මේ කරන දේ හරිද? කොයි තරම්නම් අමානුෂිකද කියලා මට මගේ හිත දොස් කියන්න ගත්තා. ඒ එක්කම මටත් ගොඩක් දේවල් මතක් වෙන්න ගත්තා. මමත් මේ වගේ දේවල් දැකලා තියෙනවා කීපයක්. මට ඒව ඔළුවට එන්න ගත්තා එකින් එක. එතකොට මම ඇත්තටම හිතුවේ පොඩි දරුවෙක් කියන්නේ පිපෙන්න ඉන්න පොහොට්ටුවක්. ඔබ හිතන්න ඔබේ මල් පඳුරක
තව සති දෙකකින් පිපෙන්න තියෙන මලක පොහොට්ටුවක් තියෙනවා. ඔබට හදිස්සි. ඔබට සති දෙකක් වෙනකන් ඉන්න බෑ මල පිපෙනවා බලන්න. ඔබට හදිස්සි අද මේක බලන්න ඕන කියලා. ඔබ මොකද කරන්නේ? ඒ පොහොට්ටුව අරගෙන ඔබ ඒ මල පුප්පවන්න හදනවා. ඔබට කවදාවත් ඒ මල පුප්පවන්න බෑ. ඒක ස්වභාව ධර්මයට අනුකූල දෙයක්. එයා පියවරෙන් පියවර සති දෙක වෙනකන් එන්න ඕන. එතකොට ඔබට හදිස්සි කියලා පුප්පන්න යන හැම වෙලාවකම වෙන්නේ ඒ පොහොට්ටුවේ පෙති ටික කැඩිලා යන එක විතරයි. මොකද ඒ පොහොට්ටුවේ ඒ පෙති තියෙන්නේ ඊටාම තදින් එකිනෙකට ඇලවිලා තියෙන්නේ. එතකොට පුප්පන්න ගිය හැම මලක්ම කීතු වෙලා විනාශ වෙලා පෙති බිමට වැටුණා විතරයි. ඒව පුප්ප ගන්න බෑ. ඔබත් කරන්නේ මේ වගේ දෙයක්. දැන් බලන්න අර දරුවට අර වගේ අමානුෂික බලපෑමක් කරන්නේ ඔහුගේ මව විසින්. එතකොට අම්මා ගැන වෛරයක් ඇති වෙනවා. අම්මා ගැන වෛරයක් ඇති වුණා කියන්නේ ඔහු සමාජයට මෛත්‍රී කරන කෙනෙක් වෙයිද? නෑ. ඔහු සමස්ත සමාජයටම වෛර කරනවා. මොකද මේ පීඩාව ඒ පුංචි මනසට දරා ගන්න බෑ. දැන් දෙකේ පන්තියේ ළමයි දැන් මේ ඉස්කෝලේ ඇරිලා ගෙදර යන වෙලාව අනේ කොච්චර මහන්සිද උදේ පාන්දර ඇවිල්ලා ඉස්කෝලේට දැන් පීනලා කොච්චර ඇඟට මහන්සිද එක්ක ගෙදර ගිහිල්ලා කන්න බොන්න දීලා පොඩ්ඩක් නිකන් කොන අනේ පුතේ වාටත් ඉතින් බැයිද මේ මෙහෙම කරන්න කියලා කිව්වනම් එතන තියෙන අමානුෂික ගතිය. එහෙම නෙවෙයි මේක මේ පොඩි දරුවා මරාගෙන කන්න හදනවා. හිතන්නේ සමාජයට ඔහු තෙතමනයක් සහිත ආදරණීය කරුණාවන්ත චරිතයක් වෙයිද කියලා? නෑ. ඔහු මුළු සමස්ත සමාජයෙන්ම පරිගන්න දුෂ්ටියෙක් වෙනවා. ඉතින් ඒක නිර්මාණය කරන්නේ සමාජය නෙවෙයි තමුන්ගේම අම්මා. ඒ කියන්නේ ඇත්තටම සමහර විට අර අසරණ තාත්තා දන්නේ නැතුව ඇති. ඔහු පෞද්ගලික ආයතනයක ලිපිකරුවෙක් කිව්වනේ. එතකොට ලොකු මේ වැටුපක් ගන්න ලොකු මේ තනතුරක් දරන කෙනෙක් නෙවෙයි. ඒ අහිංසක මිනිසයා තමුන්ගේ ආසාවට දරුවා දාන්න නැති පෞද්ගලික පාසලක. එතකොට මේ අම්මට දැනීමක් නැහැ මේ පොහොට්ටුව ටිකෙන් ටික පිපෙන්න ඕන මලක් කියලා තේරුම් ගන්න. ඉතින් මේ අහන ඔබත් සමහර විට එහෙම හිතලා ඇති. මොකද දැන් ඒ වගේ අම්මා කෙනෙක් කවදාවත් දැන් පන්තිය පළවෙනියා වෙන්න කියලා මේ බල නොකර ඉන්න විදිහක් නැහැනේ. ඒ අනිවාර්යෙන්ම මේකක් කරනවා. මොකද තරගයක් එතන තියෙන්නේ. පෞද්ගලික පාසල් වල ලොකු තරගයක් තියෙන්නේ. එතකොට ඒ තරඟෙට වැටුණට පස්සේ ඒ අම්මා ඊටාම නරක විදිහට ඒ දරුවව ඒ තරඟෙට යොමු කරනවා. අරයට පුළුවන් නම් ඒවට බැරි. අරයට පුළුවන් නම් මේක බැරි මොකද කියලා ඒ වගේ හරිම නපුරු විදිහට ආත්මාර්ථකාමී විදිහට දරුවව යොමු කරනවා. ඉතින් මම කියන්නේ ඔබ පන්තියේ පළවෙනියා වෙලා නැත්තම් ඔබේ සැමියාත් එහෙම ලොකුවට දක්ෂකම් පාලා නැත්තම් ඔබ කොහොමද මේ පුංචි දරුවගෙන් මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ? ඔබට ඔබේ දෙමව්පියන් යම්කිසි නිදහසක් දුන්නා නම් ඊට වඩා නිදහසක් ඔබේ දරුවට දෙන්න. එතකොටයි ඒ දරුවා සැනසීමෙන් නිදහසින් ඒ අවශ්‍ය දේ කරගන්න. ඔබට අවශ්‍ය තෙතමනයක් සහිත ආදරණීය කරුණාවන්ත දරුවෙක්ද? එහෙම නැත්නම් මම කිව්වා වගේ මුළු සමස්ත සමාජයෙන්ම පරිගන්න පුළුවන් කෙනෙක්ද? තීරණය ඔබ තීරණය කරන්න. 100,000 වාරයක් හිතන්න ඔබ ඉන්නේ කොතනද කියලා. පොඩි දරුවන්ගේ ලෝකයේ අත්විඳින්න දෙන්න. ඒ තරඟේ తాවකාලිකයි. මොකද අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි වසරේ ඉඳලා මේ සාමාන්‍ය පෙළ දක්වාම මේ පන්තියේ පළවෙනියයි කියලා එතනින් එහාටත් ඒ දේම කරගන්න බැරි වෙච්ච අය ඉන්නවා. මොකද දෙමව්පියන්ගේ බල කිරීම උඩ ළමයි එහෙම කරගත්තත් ඒගොල්ලෝ ඇතුළාන්තයෙන් පරාජිතයි. මොකද ඒ බල කිරීම ඒ තල්ලු කිරීම ඒගොල්ලන්ට මානසික වදයක්. ඉතින් මම හිතන්නේ ඇත්තටම දරුවන්ගේ ලෝකයේ ඉන්න දෙන්න, ඔවුන්ගේ කටයුත්ත කරගන්න නිදහස දෙන්න. මොකද අර සිදුවීම මට තාමත් මතක් වෙන ගානේ මට හරීම ඔළුවට වදයක්, හිතට වදයක්. ඉතින් මට ඒක මේ පුංචි දරුවෝ ඉන්න අම්මලට කියනකන් ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඉතින් මම දැන් කිව්වා ඔබ
ඔබේ දරුවා ගැනත් ඔබ ගැනත් නැවත නැවත හිතන්න. දරුවන්ට දරුවන්ගේ ලෝකය ලස්සන කරගන්න උදව් වෙන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි.